දැන් මහාසෑය වඳින්න යනවා කියලා පිරිසක් යනවා මෙතනින් වාහනයක් අරගෙන. ඔන්න වාහනේ නැග්ග වෙලාවෙ ඉඳලා සින්දු කී යනවා. අපි කියමු සින්දු කියන වාහනේ නැග්ග වෙලා ඉඳලා. ඔන්න ගියා. ගිහිල්ලා ඔන්න විශ්‍රාම ශාලාවක නැවතුණා. එතනත් ඒ විහිළු තාලු කර කර එක එක්කිනාට හිනස් ඉඳලා ඔන්න වතුර නානවා. වතුර ටිකක් නාලා ඔන්න සුදු යඳ ගත්තා. දැන් වැඩි හරිද? දැන් වස්තරෙන්නේ මේ ඔක්කොම කරගන්න හදන්නේ. වස්තරේ ඇයිති යඟට. හිතට නෙමෙයි. ඊට පස්සේ ඔන්න එනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් මහාසාය දකින්නකොට පේනකොට ශාස්ත්‍රුන් වහන්සේව මතක් වෙන්න ඕනේ. බුදුගුණ සිහි වෙන්න ඕනේ. කට වැහෙන්න ඕනේ. හිත බුදුගුණේ පිහිටන්න ඕනේ. එහෙමයි අනුසස් තියෙන්නේ. ඊට පස්සේ මෙනෙහි කර කර යනවා. ඔන්න මල් ටිකක් හම්බ වුණා. මල් ටිකත් අරගෙන බුදුරජාන් වහන්සේ ගුණ මෙනෙහි කර කර යනවා. ගිහිල්ලා ඔන්න මහාසෑය පදගුණ කළා වන්දනා කරනවා ජීවමාන ශාස්ත්‍රුන් වහන්සේට වගේ මම මේ මහාසෑය වදිනවා කියලා. එතකොට නම් යාන්තම් පිනක් උපදින්න අවස්ථාව තිබේ. එහෙමයි පිනක් හටගන්නේ. දැන් බෝධින් වහන්සේ නමක් වදින්න ඕනේ. එතකොටත් ඒ විදිහට ශාස්ත්‍රුන් වහන්සේ ගැන මෙනෙහි කර කර ආයතොත් තමයි ඒ පින හටගන්නේ. පිනේ ස්වභාවය මොකද්ද? හරියට පින හටගත්තා නම් සිතේ උපදිනවා අමුතු ප්‍රීතියක්. හරියට පින හටගත්තා නම් හිතේ මොකද්ද උපදින්නේ? අමුතු සන්තෝෂයක් උපදිනවා. ඒකට කියනවා පිනා යනවා කියලා. ඇතුලෙන් hina වෙනවා වගේ හිත ඇතුලෙන් hinaවක් එනවා. ඒක තමයි පින හරියට හටගත්තා නම් වෙන්නේ. ඒක ඇවිල්ලා නැත්තම් පින පිහිටලා නැහැ. එමේ අඳුන ගන්න ඕනේ. අන්තිමට ඔක්කො වීදම් කරපුවා ගැන කතා කරන්නේ. ඊට පස්සේ ෆොටෝ එකක් ගන්න මේ අපි ඉන්නවා කියලා ෆොටෝ එකක් ගන්න කල්පනා කරා. ෆොටෝ එක බලලා පින මතු කරන්න බෑ. අපි කියමු දැන් අපිට මේ පිනේ අනුස්මරණීය අවස්ථාවක් අපි මේකේ පින්තූරයක් ගන්න ඕනේ අපිට සිහි කරන්න කියලා. එහෙම පින මතු වෙන්නේ නැහැ. හරියට පින දැන් ඔබ දානයක් දුන්නා කියමු. ඔන්න දැන් අපි කියමු ලොකු දානයක් නෑ කරගන්න විදියක් නෑ. නමුත් අපිට 5 නමක් වඩම ගන්න පුළුවන් කියමු 7 නමකුත් බෑ. 5 නමක් වඩම්මගෙන ඔන්න ප්‍රණීත දානයක් හදලා ගෙවල් දොරල හොඳට පිරිසිදු කරලා අනේ රහතන් වහන්සේලා සිහි කරගෙන මම මේ දාණය දෙන්නේ. රහතන් වහන්සේලා උදෙසා මම මේ දාණය දෙන්නේ කියලා හිතාගෙන ගේ හොඳට පිරිසිදු කළා. ඊළඟට කහපැන් ඉහෙලා රහතුන් වඩින තැනක් හැටියට මම අද මේ හදන්න කියලා රහතුන්ගේ ගුණ මෙනෙහි කර කර දාණය හදනවා. බුද්ධ පූජා තියෙනවා. දැන් අපි කියමු දානෙට වැඩිය ස්වාමීන් වහන්සේ රහතුන් ගැන කියන්නේ නැහැ. නමුත් දැන් තමන් රහතුන්ගේ ගුණ මෙනෙහි කර කර කරනවා. තමන්ගේ පැත්තෙන් පින වැඩෙනවද නැද්ද? පින වැඩෙනවා. ඊට පස්සේ ඔන්න දානේ පූජා කරනවා. අනේ රහතුන් වහන්සේ බුද්ධ ශාසනයේ ගෞතම බුද්ධ ශාසනයේ වැඩ සිටියේ සාරිපුත්ත මොග්ගල්ලානාදී රහතන් වහන්සේලා සිහි කරගෙන මිහිඳු මහ රහතන් වහන්සේ සිහි කරගෙන මම මේ දාන දෙන්න කියලා රහතුන්ගේ ගුණ සිහි කර කර දාන දෙනවා. අපිකම දාන දෙද්දී අපිට පේනවා කියමු සංඝයා විහිළු කර කර වළඳනවා. අපිට ගැටලුවක්ද? Tamanට ගැටලුවක් නෙමෙයි ඒක. Taman දෙන්නේ කාටද? රහතන් වහන්සේලා සිහි කර කර බෙදනවා. එතකොට රහතන් වහන්සේලා සිහි කර කර බෙදනකොට සංඝයා වළඳනවා ඒක. ප්‍රත්‍යවේක්ෂ නොකරනක හෝ කරනක උන්වහන්සේලාගේ වැඩක්. ඒක උන්වහන්සේලා අරන් යයි. එතකොට Taman අර විදිහට කරගත්තාම ඔන්න දැන් දාන දීලා අවසන් කළා. අවසන් කරලා උන සංඝයාත් වඩිනවා. දැන් ඔන්න හිත ඇතුලෙන් එනවා අමුතු සන්තෝෂයක්. හිත ඇතුලෙන් hina වෙනවා වගේ ප්‍රීතියක් එනවා. අන්න පින වැඩ කරනවා. ඊට පස්සේ තියෙන්නේ ඒ පිනම මෙනෙහි කර කර අනේ මං රහතන් වහන්සේලා උදෙසා දාන දුන්නේ කියලා රහතන් වහන්සේලාගේ ගුණ සිහි කරනවා. දැන් මේක කරන්න පුළුවන්ද කියන්න තිසරණේ නැති කෙනෙකුට? බෑ. යම් ප්‍රමාණයකට හරි බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ ගැන යම් කිසි පැහැදිලි දැක්මක් මේ කාලේ වමනයි. මොකද මේ කාලේ ජීවමාන රහතුන් නැන්නේ.
ඒ නිසා මේ කාලේ ගොඩක් කොමනයි අර රහතන් වහන්සේලා අතීතයේ වැඩ සිටියේ රහතන් වහන්සේලා මෙහිමයි කියලා රහතන් වහන්සේලා ගැන මෙනෙහි කර හිත පිනා යන්න ඕනේ. හිත සන්තෝෂෙටපත් වෙනවා. මේකට මේ මොනවද කියන්නේ ෆෝන් වලින් ෆොටෝ ගැනීමලි කැමරා වලින් ෆොටෝ ගැනීමලි වීඩියෝ කිරිලි කිසිවක් අදාළ නැහැ. ඒවා එන්නේ වැඩි සවුත් වෙනවා. ඒවා ලං කරගන්න වැඩි සවුත් වෙනවා. මේක කරන්න තියෙන මේ වගේ කරාට පස්සේ හිත ඇතුලෙන් පිනා යනවා. සන්තෝෂ වෙනවා. ආන්ගේ හිත ඇතුලෙන් යන පිනා යෑම තමයි ඒක ඇතුණාට පස්සේ ඒක ඇඟටත් දැනෙනවා හිතටත් දැනෙනවා. ආන්ගේ හිත සතුටින් ඉන්නකොට පින. ඒ පිනේ අකුසල් පිටන්නේ. ඒ විදිහට සීලයක් රැක්කත් දානයක් දුන්නත් චෛත්‍යයක් වැන්දත් ත්‍රිවිධ රත්නය වන්දනා කළත් බෝධියක් වැන්දත් ඒ විදිහට හිත ඇතුලෙන් මේ හිත ඇතුලෙන් hina වෙනවා වගේ සතුටක් එනවා නම් ඒ පින කළාට පස්සේ ආන් ඒක තමයි පින. ඒ පින පවත්ව ගන්න පුළුවන් වුණොත් එයාට දිව්‍යයන් අතර උරුමයි. ඒ වගේ පිනක් ඇති කරගත්තොත් දිව්‍යයන් අතර උරුමයි. සත්පුරුෂ භූමිය කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ දිව්‍ය ලෝකේ. ඒක උරුමයි. එහෙම නැත්නම් ඔය ගේ මුල්ලක තමයි. ඒ මරණින් මත්තේ ගේ මුල්ලක නවතී එතනින් යහන යන්න බෑ.